ඇත්තටම කොටස් වලද පෙළේ කොටසක වටිනාකම හොයාගන්නේ කොහොමද? ඉතින් මේක ට්‍රේඩර්ස්ලා වෙනුවෙන් නෙමෙයි ඉන්වෙස්ටර්ස්ලා වෙනුවෙන් කරන වීඩියෝ එකක්. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ කියන්නේ අද අරගෙන හෙට විකුණනවා නෙමෙයි. දීර්ඝ කාලිනව කොටස් අරගෙන ප්‍රතිලාභ භුක්ති විඳින්න හිතනගෙන නම් මේ වීඩියෝ එක ඔයාටයි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ වටිනාකමින් යුතු කොටසක් අඩුවට ගද්දී ඔයා බලන්න ඕනේ රේෂියෝස් කිහිපයක් ගැන. ඉතින් මේක චූටි වීඩියෝ එකක්. ඉතින් මේ අද කතා කරන රේෂියෝස් කිහිපය අනිවාර්යෙන්ම බලන්න. ඉතින් ඒව බලලා ඔයාගේ ආයෝජන තීරණ ගන්න. ඉතින් මේවා ගැන ඉන්ඩෙප්ත් මේක කතා කරන රේෂියෝස් ගැන ඉන්ඩෙප්ත් වීඩියෝ එකක් ඕන පහලින් කමෙන්ට් කරන්න. මුලින්ම ඕන රේෂියෝ එක මොකද්ද? අපි ඒව පිළිවෙලට කතා කරගෙන ඉස්සරහට යමු. ඉතින් මුලින්ම බලන්න ඕනේ net asset value කියන රේෂියෝ එක. මේක NAV කියලාත් කියනවා, NAV කියලාත් කියනවා. ඉතින් මේක තමයි බලන්න ඕනේ. එතකොට මේකෙදි මේක ඔයාලට බලා ගන්න පුළුවන් ඇනුවල් රිපෝට් එකක් වේවා, ක්වාටර් රිපෝට් එකක් වේවා. මේකේ ඔයාලට හොයාගන්න පුළුවන් asset value per share කියන එක. ඉතින් මේකට අඩුවෙන් ඔයාලට කොටස් මිලදී ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම ඩිවිඩන්ඩ් ඊල්ඩ් එකත් ඔයා අනිවාර්යයෙන්ම බලන්න. ඒ කියන්නේ ඔයා කොටසක් ගත්තාම ඒ කොටස වෙනුවෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභය. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ෆික්ස් ඩිපොසිට් එකකට වඩා වැඩි ඩිවිඩන්ඩ් ඊල්ඩ් එකක් තියෙන ෂෙයාර්ස් ගන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඊළඟට price to earning එහෙම නැත්නම් PE ratio කියන එක. ඉතින් මේ PE ratio එක sector PE එක market PE එකට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම earning per share කියන එක. ඉතින් EPS එකත් ගොඩක් අඩු වෙන තරමට ඔයාට වාසිදායක වෙනවා. ඉතින් මේවා ගැන ඉන්ඩෙප්ත් කතා කරන්න ඕනේ. මේ සරලව කතා කරාට ඊට වඩා කොටස් දේවල් තියෙනවා මේවා ගැන කතා කරන්න. ඉතින් මේ ප්‍රශ්නෙටත් ඔයා උත්තර දීගෙන යන්න මුලින්ම අපි කතා කරන්න ඕනේ මොන රේෂියෝ එක ගැනද කියලා.